ඔයත්න්ගේ සංසාරයේ මුදවන්න සහ ඔය සියලුම පින්කම් අතරින් ප්‍රධාන පින්කම තමයි ධර්ම දේශනා කිරීම. බුදුහාමුදුරු දේශනා කරන්නේ ධර්ම දේශනා කිරීම. දැන් මම ගිහි පැවිදි සියලු දෙනාම දැන් මේ සම්බුද්ධ ශාසනයේ අපි සමාජය හඳුන්වන්නේ කොහොමද? කොටස් හතරකට. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. දැන් සමහර උදවිය නොඑක් විදියේ දැන් පන්සල් විහෙර විහාර ගුණගුවම තමන් හඳුන්වා ගන්න උත්සාහ කරනවා නොඑක් විදියේ නම් වලින්. ඒ වගේම නම්බුකාර විදියටත් සමහර විදියට නම් හඳුන්වා ගන්න උත්සාහ කරනවා ඇති. නමුත් බුද්ධ සමාජයේ බුදුරජාණන් වහන්සේ සමාජයේ කඩලා තියෙන්නේ කොටස් හතරයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ටම ධර්ම දේශනා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ බුදුදහම ප්‍රචාරය කරන්න පුළුවන්. තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. අන්නේ කියලා දෙන එක තමයි පින්නතුණි මේ ලෝකයේ තිබෙන ලොකුම පින්කම. දැන් සමහර වෙලාවට තමන්ගේ දරුවෙකුට වුණත් තමන්ගේ ඥාතිවරයෙකුට වුණත් ඔය ගිහි පින්නතුන් ඔයත් යම් යම් ධර්ම කාරණා කියලා දෙනවා. දැන් අපි කුඩා කාලේ අපේ ආච්චිලා සීයලා අපිට යම් යම් කතා කියලා දෙනවා, බණ කතා කියලා දෙනවා. එතකොට ඒවා සුළුපටු පින්කම් නෙවෙයි. ඒ වගේම ඔයත්වත් සමහර වෙලාවට සමහර අයට විවිධ අවවාද දැනටමත් දැන් තියෙන මේ පහසුකම් එක්ක මැසේජ් එකක් දාලා හරි මෙන්න මේ විදියට බුදුහාමුදුරු කියලා තියෙනවා, මේ විදියට සැනසෙන්න, මේ විදියට කටයුතු කරන්න කියලා සමහර අයට අවවාදාත්මක ධර්ම කරුණු කියලා දෙන්න පුළුවන්. ඉතින් ඔන්නෝ කියන කරුණුත් එක්ක පින්නතුණි ඔයත් විශාල පිනකට නැත්තම් බුදුහාමුදුරු දේශනා කරපු අංක 1 මේ ලෝකේ කරන්න පුළුවන් ලොකුම පින්කම තමයි ධර්ම දේශනා කිරීම. ඊළඟ පින්කම හැටියට දේශනා කරනවා ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණය කිරීම තමයි ඊළඟ. දැන් මේ අත්තු දැන් මෙතන දැන් මෙතෙක් වෙලා ටිකක් කාලයේ පරක් වුණත් ඉවත් වෙන්නේ නැතුව ටිකක් ඉවසීමෙන් ඔයතු හිටියා. ඉවසීමෙන් හිටියේ මොකක් නිසාද? යම් ඔයතු මේ වියදම් කරලා ඒ වගේම මේ ලස්සනට සකස් කරලා ඔයතුත් සැදී පැහැදී මේ විලාව වෙන් කරගෙන පන්සලට ආවා. ඒ නිසා ඔයත්තන් ධර්ම ශ්‍රවණය කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කිරීම තරම් දෙවනි පින්කමක් බුදුහාමුදුරු දේශනා කළා නැහැ. ඊළඟට ධර්ම සත්‍යයනා කිරීම. දැන් ඔයත් අපි හැමෝම යම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇතුළත් වෙන්නේ මොනවද? ත්‍රිපිටකය කියන එක. ත්‍රිපිටකය තුන් පිටකය කියලා කියනවා බුදුහාමුදුරන්ගේ දේශනාවන් ඇතුළත් වෙන්නේ. සූත්‍ර විනය අභිධර්ම කියන කොටස්. ඔය කොටස් ඔය ත්‍රිපිටකයේ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සහ බුදුරජාණන් වහන්සේ විසින් වාසිත දේශනා තියෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ විසින්ම තනිකර දේශනා කරපුවත් උන්වහන්සේ සමහර වෙලාවට අනුමත කරපු දේශනා තමයි බුද්ධ වාසිත දේශනා කියලා කියන්නේ. ඔන්න ඔය කරුණු කාරණා අපට පුළුවන් නම් පිටුවක් දෙකක් හයියෙන් කියන්න, සජ්ජායනා කරන්න. දැන් ඉන්දියාවේ සෑම වර්ෂයක් පාසාම දෙසැම්බර් මාසේ ත්‍රිපිටකය සජ්ජායනා කරනවා. දැන් අද වෙනතුරුත් දැන් මේ වර්ෂයේ වෙනකොට දැන් මට මතකයි ගිය වර්ෂයේ මහා වග්ගපාලිය කියන එක තමයි සජ්ජායනා කළේ. දවස් 12ක් විතර සජ්ජායනා කරන ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස. එතකොට ඒක දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඉඳන් ආරම්භයේ ඉඳන් කියනවා. එතකොට ඇයි එහෙම කියන්නේ? සමහර වෙලාවට අපේ පින්නතුන් පිරිත් කියලා කියනවා. පිරිත් කියලා කියන්නේ පින්නතුනි පිරිත් පොතේ තියෙන ධර්මය. දැන් සමහර සෙත් පිරිත් සූත්‍ර හැරුණම අනෙකුත් සියලුම පිරුවානා පොත් වහන්සේගෙත් තියෙන්නේ ධර්මය. ඔයත් නිකං හරි ඒව සජ්ජායනා කරනවා නම්
ඒකත් ලෝකයේ තිබෙන තුන්වෙනි පින්කම හැටියට බුදුහාමුදුරු දේශනා. මම මේ කියන්නේ පිරිත් කියන්න විතරක් නෙවෙයි. බණ පොතක් කියවන එක. බණ පිටුවක් දවසකට හරි සතියකට හරි Tamanට පුළුවන් වෙලාවට කියවන්න පුළුවන් නම් සජ්ජහානා කරන්න පුළුවන් නම් තනියම කියවනවා හයියෙන් කියවනවා ධම්මපදයේ වගේ ගත්තාම ඒ ගාථා ගත්තම ඔයත් සජ්ජහානා කරනවා. ඊළඟට සමහර සූත්‍ර ධර්ම තියෙනවා. ඒ සූත්‍ර ධර්ම හොඳින් කියවනකොට ඔය ඇත්තන්ට තවත් පිං වැඩෙනවා. ඒවා මුදල් යන්න තමන්ගේ මහන්සිය යන ඒවා නෙවෙයි. මේ බුදුහාමුදුරු දේශනා කරගන්න අනේ මට සල්ලි නෑ, අනේ මට කවුරුවත් නෑ, මේවා සංවිධානය කරන්න කෙනෙක් නෑ කියලා ලත වෙන්න දෙයක් නෑ. බුදුහාමුදුරු දේශනා කළා තියෙන ලෝකී කරන්න පුළුවන් ලොකුම පිංකම්. ඊළඟට පින්නතුණි තමන් ස්මරණය කරනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ ස්මරණය කරානේ. කොහේ ඉඳන්ද? දැන් අර සත්සතිය ගත කරනකොට බුදුහාමුදුරුව අභිධර්මයේ මෙනෙහි කරමින් එක සතියක් වාසය කළානේ නේද? එතකොට බුදුහාමුදුරුවෝ සමහර වෙලාවට නිරෝධ සමාපatti සෝයට සමවදිනවා සමහර අවස්ථා. ඒ මොනවද කරන්නේ? ධර්මයේ ස්මරණය කරමින් උන්වහන්සේ කටයුතු කරනවා. ඔන්න ඔය ලෝකුම පින්කම් තමයි පින්නතුණි මේ ලෝකයේ තිබෙන දැන් ඔයත් පාඨයක් අහලා තියෙනවනේ ප්‍රසිද්ධ පාඨයක් සබ්බදානං ධම්මදානං ජිනාති. ඉතින් ඒ වචනයෙන්ම පැහැදිලි වෙනවනේ. සබ්බ කියලා කියන්නේ සියලු සකල කියන එකයි. සියලුම දේවල් කියන එක. සබ්බදානං ධම්මදානං ජිනාති සියලු දාණයට වඩා ධර්ම දාණය උතුම්. උතුම් නැත්තම් දිනනවා කියනවා. පළවෙනි යටේ කියලා කියනවා. අන්නේ වගේ උතුම් ධර්ම දානයේ පින්කමකුත් අද දැන් මේ දායකත්වයේ දරණ ඇතු සිද්ධ කරනවා. ඒක යැත්තන්ට විශාල පින් රාශියක් අත්පත් වෙනවා. එහෙමනම් අද මම ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් විශේෂයෙන් සකස් කරගත්තේ මේ ධර්ම දේශනාව සඳහා කායේන සංවරෝ සාදු. දැන් ඔයත්තන්ට පාලි වචන තේරෙනවා. ඒ කියන්නේ කයෙන් සංවර වීම යහපත්. ඊළඟට කියනවා සාදු වාචාය සංවරෝ. වචනෙන් සංවර වීම යහපත්. ඊළඟට මනසා සංවරෝ සාදු මනසින් සංවර වීම යහපත්. සාදු සබ්බත් සංගතෝ සියලුම දෙයින් සංවර වීම සැපයටම හේතු වෙනවා. දැන් කෙටියෙන් එතකොට ඔය ඇත්තෝ ඔය ගාථා ධර්මය තියෙන්නේ බික්ඛුවක්ගේ ධම්මපදේ බික්ඛුවක්ගේ තමයි ඔය ගාථා පාඨයේ තියෙන්නේ. දැන් තව දුරටත් දැන් ඔය ගාථාව අනුව තමයි දැන් මේ ධර්ම දේශනාව දැන් ඉදිරියට යන්නේ. දැන් බලන්න මේ කයින් අපේ කයින් අපි වැරදි සිදු වෙනවා කියලා සමහර වෙලාවට අපි මේ කය භාවිත කරන්නේ කවුරුත් එක්කද? මේ කයට ජීවත් වෙන්න බෑ. ඇස් දෙකක් තියෙන්න ඕන, කනක් තියෙන්න ඕන, නාසයක් තියෙන්න ඕන, දිවක් තියෙන්න ඕන, ශරීරේ තියෙන්න ඕන. මේ හැබැයි මේ ඔක්කොටම තියෙන්න ඕන මොනවද? තවත් කරුණු පහක් එකතු වෙන්න ඕන. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. දැන් අපේ ජීවිත ගත්තම දැන් මේ බණ දේශනා කරනවා වෙනත් ආගම්වල ගත්තොත් ඊ අයත් සඳහන් කරනවා මොන සංවරය ඇති කරගන්නද? කායික සංවරය ඇති කරගන්න. ආගම්වල විතරක් නෙවෙයි නීතියෙත් තියෙනවා. දැන් අපට ඕන විදියට බෑනේ මේ පාරතුරකවත් යන්න. අතවනවන තව කෙනෙකුට ගහගෙන යන්න බෑනේ අපට. නේද?
අපේ රටේ නීතිය තියෙනවා කිසිම මිනිහෙකුට කිසිම මිනිස්සෙකුට පහර දීම සිද්ධ කරන්න බෑ. එහෙම අයිතියකුත් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් තව කෙනෙක්ගේ ජීවිතයට හානියක් කරන්න. ඒ කියන්නේ අපේ මන කය සංවර කරගන්න කියනවා කොහොමද? සබ්බේ තසන්ති දණ්ඩස්ස. දැන් මේ පින්නතුනුත් මමත් ගත්තොත් මෙතෙන්ට කවුරු හරි ඇවිල්ලා වෙඩි තිබ්බොත් පොල්ලක් අරගෙන ගහ ගන්න ගියොත් අපි සීසීකට දුවනවා. අපි අයින් වෙන්න බලනවා, බේරෙන්න බලනවා. අපි විතරක් නෙවෙයි අපි අතර ඉන්න සුනකයන් පවා කවුරු හරි කෙනෙක් මුගුරක් ගත්තොත්, ගල් ගෙඩියක් ගත්තොත් ඒ සතත් දන්නවා මේ ගහන්න තමයි හදන්නේ, මම බේරෙන්න ඕන කියලා. එතකොට කාරණාවක් තියෙනවා, පොදු සම්මතයක් එහෙනම් පින්නතුණු තියෙනවා මේ අපේ කය කියන එක සබ්බේ තසාන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ. ඒ කියන්නේ සත්වෙන් මැරීම සිද්ධ කරන්න. දැන් බලන්න දේශපාලන වශයෙන් කතා කරනවානේ මේ පසුගිය කාලවල තාමත් අපේ රට මේ ධර්මදීපේ මුතු ඇටේ කියලා කතා කරපු රට අපිට ප්‍රවෘත්ති බලන්න වුණොත් අපිට මොනතරම් මේ බෞද්ධයෝ ඉන්නවයි කියන රට තුල දවසකට කීයක් මිනි මැරෙනවද? දවසකට කීයක්කට ගහනවද? ප්‍රශ්නද? උසාවි පොළ පෙන්නනවද? අරක ගැන බැහුව බැන්නා කියනවා, මේකට බැන්නා කියනවා, අපහාස කරයි කියනවා, ගහන්න හැදුවයි කියනවා. එතකොට පින්නතුනි එදා හෙළදිව කියන ග්‍රන්ථයක් තියෙනවා, ඒක මුද්‍රණය කරලා තියෙනවා අපිට ගන්න. ඒක ලියන්නේ ඉංග්‍රීසි ජාතිකයෙක් රොබර්ට් නොක්ස් කියලා. ඒ රොබර්ට් නොක්ස් සඳහන් කරනවා ඉතා අතීතේ ලංකාවේ සිංහල ජාතිකයෝ කියලා කියන්නේ හරිම සංවර පිරිසක්. ඒ වගේම පස්පවින් වැළකීච්ච උඩඟු බවක් නැති, ඒ වගේම ආගන්තුක සත්කාරයට බොහොම කැමති, කාගේ ජීවිතවලට හොඳ වචන කතා කරන, සංවර ඇඳුමකින් ඉන්න පිරිසක් කියලා ඔහු වර්ණනා කරනවා. එතකොට ඇයි දැන් මේ අපි මේ බුදු දහම කියන එක තිබුණානේ. දැන් අපි ගත්තම එනම් මේකේ ප්‍රධානම හේතුව තමයි කායේන සංවරෝ සාදා. අපේ කය කියන එක දැන් අපි සියලු සත්වයෝ සූපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, මම සූපත් වේවා කියලා තිබෙන මෛත්‍රී භාවනාව සිද්ධ කරනවානේ. ඇත්තටම කියනවා නම් උදේ හැන්දෑවල් වෙනකන් රේඩියෝ එකෙත් යනවනේ ඕවා. එතකොට අද පින්නතුණි ගොඩාක් දේවල් සිද්ධ වෙනවා අපි අතර. එතකොට අපි කියන්නේ ඒවා ඒ වගේ දේවල් බෞද්ධයෝ ඉන්නවනම්, බෞද්ධයෝ ඉන්න රටක් නම්, බෞද්ධයෝ ඉන්න සමාජයක් තුල ඒවා සිදු අවම යුතුයි. අවම වෙන්න ඕන. එතකොට අපි තව කෙනෙක්ගේ ජීවිතය සබ්බී තසන්ති දණ්ඩස්ස. දැන් මෙතන ඉන්න මමත් කැමති නෑ කවුරු හරි මට ඇවිල්ලා ගහනවා නම්, මට ඇවිල්ලා බනිනවා නම් මම කැමති නෑ. අපි හිතන්න පුළුවන් නම් අනේ තව කෙනෙකුට, තව සත්වයකට, මිනිහෙකුට මගේ අතින්, මගේ මේ කයෙන්, මගේ අතින්, මගේ අත මූලික කරගෙන, කකුල් දෙක මූලික කරගෙන, මගේ ශරීරයේ මූලික කරගෙන තව කෙනෙකුට විනාශයක් ඇති වෙනවා නම් ඒක Taman තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරු කියනවා සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ. උන්වහන්සේ දේශනා කරනවා අත්තානං උපමංකත්වා. ඒ කියන්නේ Taman උපමාවට ගන්න. ඒ කියන්නේ දැන් අපි කැමති නෑනේ දැන් Taman දැන් ඔය ගත්තම පින්නොත් නේ මරා ගන්න මිනිසු ගත්තම
මිනිස්සු මරනවා වෙඩි තියනවා නමුත් නීතියක් ඉදිරියට ගේනකොට බල්ලු බලල්ලු වගේ වෙහුලනවා. නීතියකට දඬුවම් දෙන්න ගියාම මිය වෙනවා. එතකොට ඇයි අපටත් හිතන්න බැරි මං වගේ අනුනුත් මේ මරණවට බයයි. ඒ වගේම විනාශ කරනවට බයයි කියලා අපිට හිතන්න බැරියයි. සබ්බේ භායන් අත්තානං උපමං කତ୍වා නහනේයන ගාතේ. බුදුහාමුදුරු කියනවා වෙන මේ කයින් අනුන් විනාශ කරන්න ඝාතනය කරන්න නැති කරන්න යන්න එපා. කයින් ඒක විපාක තිබෙනවා. දැන් සමහර අය දැන් විහිළුවට හරි මොකක් හරි කිව්වක් කියනවා උකුන් අපි මරලා දානවා. අපි විනාශ කළා දානවා. වෙඩි තියනවා. වාහනයකට හප්පලා දානවා. මොකක් හරි කරනවා කියලා මිනිස්සුන්ගේ වචන මුවින් දැන් පිට වෙන්නේ ඔය වගේ වචන. ඒ වගේ වචනයක් පිටවීමත් පින්නතුනි විශාල අගතියක් වෙනවා Tamanටම. Tamanට අගතියක් වෙනවා කියලා අදහස් කළේ Tamanගේ සංසාරය දීර්ඝ වීමක් වෙනවා. දීර්ඝ වීමක් කියලා අදහස් කරන්නේ දීගා ජාග රතෝ රත්ති. ඒ කියන්නේ දැන් නිදි මරණ කෙනාට රාත්‍රියේ දිගයිනේ. හොඳට නිදා ගන්න ඕගේ නිවේදී. දීගං සන්තස්ස යෝජනම් පයින් යන කෙනාට ඒ ගමන දුරයිනේ පාරක් දුරයි. වාහනයක බයිසිකලයක ත්‍රිවිලක යනවා වගේ නෙමෙයි. දීගෝ බාලානං සංසාරෝ. ඔන්න ඔය කරුණ වලින් යුක්ත වෙන අයට බාල කියලා කියන්නේ Tamanට වඩා ගුණ ධර්ම වලින් අඩු අය. බාල කියලා දැන් බුදුදහමේ හඳුන්වන්නේ බාලයෝයි කියලා Tamanට වඩා ගුණ ධර්ම වලින් අඩු පුද්ගලයන්. එතකොට Tamanට වඩා අඩු පුද්ගලයෝ ආශ්‍රය කරොත් මෙන්න මේ කියන දේවල් සිද්ධ වෙනවා. දැන් අපි පුංචි කාලේ ඉගෙන ගත්තනේ ගිරා පොතක කතාව නේද? ගිරා පොතකයෝ ගිරා පැටව දෙන්නා කන්ද උඩ ඉඳලා සුලකට වීසි වුණා දෙපැත්තකට. එක්කෙනෙක් හොරු රැළකට එක්කෙනෙක් තාපසෝ ඉන්න පැත්තකට. දෙන්නගේ කතා කිරීම හරි වෙනස්. ළමයිනුත් එහෙම වෙනවනේ අපේ සමාජේ නේද? දැන් අපේ සමාජයේ ළමයි ගත්තම සමහර අතරම කියනවා හරිම කනගාටුයි දැන් හැදෙන ළමයි දිහා දැක්කම. මේ ඉස්කෝලවල දිහා දැක්කම ඉස්කෝලේ ඇරියම මොන වගේ භාෂාවකින් කතා කරනවද මන් දන්නේ නැහැ. මොන වචන කතා කරනවද මන් දන්නේ නැහැ. දැන් සමහර වෙලාවට මම ඉන්න ගාල්ලේ පන්සලක් ගාව ඉස්කෝලේ ඇරුණම ඉස්කෝලේ යන වෙලාවට අපේ පන්සල ගාවෙන් කියෝ යන්නේ අපටම හිනහා. මොකද හිනහා යන්නේ මොකක්වත් මේ තරම් පහත් තත්ත්වයට මේ ළමයි වැටිලාද. දැන් කොච්චර ගත්තත් කොච්චර ලෝකේ ගත්තත් දැන් සමහර වෙලාවට මේ ස්පාෂල් ළමුන් අතර මේ කායික සංවරය කියන එක නැතිකම විනාශ වීම පවතිනවා. හේතුව මද්ද්‍රව්‍ය වගේ දේවල් දැන් ඇතුල් කරගන්න උත්සාහ කරනවා. ඒ වගේ දේවල් පුරුදු වෙනවා. ඉතින් වැඩිහිටියෝ වශයෙන් දරුවන්ට කියලා දෙන්න ඕන මෙන්න මෙහෙම එකක් බුදුහාමුදුරු දේශනා කළා තිබෙනවා. අපේ පිරිහීම ඇති වෙනවා කායේන සංවර භාවයක් නැත්තම්. දැන් බලන්න දැන් පාසල් ළමුන් අතරත් වගේම පාසල් ළමුන්නේ දැන් තිරිසංගත සත්තුන්ටත් තමන්ගේ කය සංවර කරගෙන ඉන්න බැරි වූ තත්ත්වයක් උදා වෙලා තියෙන නිසා මේ පින්නතුන් හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතේ තමන්ට කරන්න පුළුවන් අර මං කියන්නේ මුලින්ම ලුකුම දාණය තමයි ධර්ම දාණය. මේ ධර්ම කරුණු පුළුවන් තරම් සමාජයට බෞද්ධයට මිනිස්සුන්ට කියලා දෙන්න ඕන උත්සාහ කරන්න ඕන. හැබැයි ඒ අයගේ සංසාරයේ තිබෙන දුර්වලතාවය නිසා දීගෝ බාලානං සංසාරෝ මෝඩයන්ට සංසාරේ දිගයි කියනවනේ. මොකද සද්ධම්මං අවිජානතං කොච්චර ධර්ම දේශනා කරත් ඒ අයට තේරෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. අවබෝධයක් නැහැ. එතකොට පින්නතුනි කායේන සංවරෝ සාදු. එහෙනම් දැන් ඔන්න ඔය ඇත්තන්ට තිබෙනවා තවත් අපි කතා කරන්න ගියොත් තව වෙලා යනවා ගොඩක්. ඊළඟට වාචාය සංවරෝ. දැන් මේ ඉපෙරිදා අපිට මේ අනුන්ගේ දේවල් කතා අර ලෝය කෙනෙක් කියපු කතාත් එක්ක ලෝයට ඇති වෙච්ච ප්‍රශ්නේ දැක්කනේ. ඒ මොනවද උනේ? වචනය.
දැන් නන්ද විශාල කියලා ජාතකයක් තියෙනවනේ අහලා තියෙනව නේද? නන්ද විශාල කියලා ගවයෙක් හිටියා. මේ ගවයා නන්ද විශාල කියන ගවයේ බමුණෙක් හදා වඩා ගත්තා හොඳින්. හදා වඩාගෙන හැබැයි ගවයා අපේ බෝසතාණන් වහන්සේ. එක් භවයක. ඒ ගවයාට හොඳට කන්න බොන්න දීලා ඉතින් ගවයාත් කල්පනා කරනවා මගේ ස්වාමියාට මං කීකරුව ඉන්නකොට. දැන් සමහර සත්තු ඉන්නේ තමන්ගේ ස්වාමියාට හරිම කීකරුයි. ස්වාමියා කියනවා නම් ස්වාමියා ඉන්න තැන ඉන්නවා නම් හරි සංවරව ඉන්නවා. දැන් අලියෙක් ගත්තත් අශ්වයෙක් ගත්තත් ස්වාමියාට සමහර අය හරි කීකරුයි. ඒ වගේ එක දවසක් ඔහොම නන්ද විශාල කියන ගවයාට ගවයන් අතර රේස් එකක් තියෙනවා. ඉතින් මේ රේස් එකට තමන්ගේ ස්වාමියා මෙයත් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කළා ඉවර වෙලා ඉතින් ඔට්ටු අල්ලනවා කහවණු 1000ක් විතර තියලා ඔට්ටු අල්ලනවා. මගේ අශ්වයත් මගේ ගොනා තමයි දිනන්නේ කියලා. ඉතින් අර අපේ කියන දැන් ඔය කතා කරන භාෂාවල් තියෙනවනේ මට මෙතන පාවිච්චි කරන්න බෑ මොනවා හරි නරක වචන කියලා සතා ගියේ නෑ දිව්වේ නෑ. සතා කල්පනා කරා මෙච්චර දවසක් මට කතා කරන්නේ බොහොම පුතේ කියලා දරුවෝ කියලා වගේ වචන හොඳ වචන. ඒ සතාට එදා කතා කරලා සැර කරලා කිව්ව නිසා දිව්වේ නෑ. ඉතින් අර ඔට්ටු අල්ලපු එක පෙරදුනා. ඉතින් දැන් අරයත් කල්පනා කර කර ඉන්නවා මෙයත් කල්පනා කර කර ඉන්නවා. ඉතින් තේරුම් ගන්නවා ස්වාමියා අනේ මම මේ විදියට කතා කරපු නිසා තමයි මේ ගවයා දුවන්නේ නැත්තේ. ඊළඟ දවසෙත් ඔට්ටු අල්ලලා අර තමන් වෙච්ච වාඩුවත් එක්ක 2000ක් ඔට්ටු අල්ලනවා. එදා ඔළුව අත ගාලා අනේ මගේ පුතේ දුවන්න කියලා කිව්වම අර සතා හයියෙන් දුවලා දිනුවා. දැන් බලන්න සමහර වෙලාවට පින්නතුණි මේ වචනේ කියන එක වෙනස් වීම මත බන්ධනාගාරවල බලන්න ගිහිලා මිනිමරපු අය කොයිතරම් ඉන්නවද කියලා මේ වචනේ වෙනස් වෙලා. වචනේ පොඩ්ඩක් එහා මෙහා වෙලා. ඊළඟට මේ ඇසිඩ් ගහලා මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරලා සමහර වෙලාවට වචනේ වෙනස් වෙලා ගෙවල් දොර වලින් ඇදලා දාලා කොච්චර ප්‍රශ්න තියෙනවද? මේ වචනේ කියන එක හරි අමාරු. දැන් වචනේ කියන එක වෙනස් වුණාම බලන්න රටවල යුද්ධ කරගන්න හැටි. දැන් මේ මෑත කාලේ ඉනව මේ රටවල් වල යුද්ධ ඇති වෙලා තියෙන බොහෝ දුරට මොනවද? සමහර මේ වචන අදහස් වල පැටලීම් වල නිසා. ඉතින් මේ වචනේ සංවර වීම ඉතාමත් දැන් ගෙවල් දොරවල් වල ගත්තම සමහර ගෙවල් දොරවල් වල උදේ පාන්දර ළමයින්ට කතා කරන්නේ අහවල් විදියට මෙහෙවල් විදියට කතා කරනවා. එහෙම කතා කරාම ඒ ළමයිනුත් ලොකු වෙනකොට පුරුදු වෙනවා මේ විදියට කතා කරන්න. ධර්මයක් හොයන්නේ නැහැ. කාලා බීලා අද වර්තමානයේ පුරුදු වෙලා තියෙන සමාජයේ හැදීගෙන ඉන්නේ එක්ක ෆෝන් එකක් අතක පත ගාගෙන ඕක මොන හරි ඔබෝබා ඉන්න අය නැත්තම් පාරේ ගිහිල්ලා මොන හරි හොයා ගන්නවා කනවා බොනවා ඉදා ගන්නවා ආපහු එළි වෙනවා. ඔහොම තමයි දැන් සමාජයේ හැදීගෙන ඉන්නේ. දැන් මේ කියන ධර්ම කාරණා කිව්වත් සමහර අයට කේන්ති යනවා. කියන්නේ පරාභව සූත්‍රයේ තියෙනවනේ මේ බුදුහාමුදුරුවෝ ධර්ම කරුණු කියා දීමත් නොඇසීමත් පිරිහීමට හේතුවක් කියලා. කියනකොට අසන්න කැමති නෑ. දැන් සමහර වෙලාවට දෙමව්පියෝ දැන් ඉස්සර අපි පොඩි කාලේ අම්මා තාත්තා ඝාතනය කරලා කියලා ආරංචි වෙන්නේ බොහොම කලාතුරකින්. දැන් ඉස්සර කවි පත්‍ර ගහනවා හරි එහෙම වැරද්දක් සිද්ධ වුණොත් නරක වැද්දක් බස්වල පවා යනවා. කවි පත්‍ර බෙදා මෙහෙම නරක දෙයක් සිද්ධ වෙනවා. අද ඒව ගණන්වක් ගන්න නැහැ. සමාජයේ මොකද වෙලා තියෙන්නේ මේ වචනේ කියන එක හරිම වික්ෂිප්තයි. ඉතින් පින්නතුණී ඔයත් මොකද මේ වචනේ කියන එක මේ දැන් තියෙන සමාජය ගැන විතරක් නෙමෙයි වචනේ වෙනස් වුණොත් මුළු මහත් සංසාරයේටම වෙනස් වෙනවා. ඒ කතාවකුත් කියලා තමයි මම ධර්ම දේශනාව අවසන් කරන්නේ. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා දැන් අපි හැමෝටම මනසා සංවරෝ සාදු. දැන් මනස පිළිබඳව දේශනා කරපු ගාතාවක් කියන්න ධම්මපදයේ තියෙන පළවෙනිම ගාතාව. මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමන් වේති සුඛමන් වේති දෙකම තියෙනවා. ඒ කියන්නේ පාපේ පිනිසත් සැපේ පිනිසත් කොහොමද එන්නේ? දැන් මනෝ කියලා කියන්නේ මනසටනේ. ඒ කියන්නේ හැමදේම මනස ප්‍රධාන වෙනවා. මේ අත උස්සන්නත් මනසේ පය ප්‍රධාන වෙන්නේ. නිකම් මත ඉස්සෙන්නේ නෑනේ. නේද? දැන් මේ අත්තු දිහා මට බලන්න හිතෙන්නේ. මේ අත්තු දිහා මට මනස ඇති වෙන්න ඕන. නැත්තම් මංවත් දන්නේ නැහැ කවුරු මන් දිහා බලන් ඉන්නවද කියලා. එතකොට නේ දැන් සමහර වෙලාවට අපේ අය ගිහිල්ලා ඔය පාර යනකොට ඇඟේ හැප්පෙන්නේ දන්නේ නැහැ මේ යන්නේ කොහෙද කියලා. ඇයි ඒ? මනස තියෙන්නේ විනහක. එතකොට දැන් ධර්ම දේශනා කරනකොට තියෙනවනේ මනසක කියන එක මෙතෙන්ට එළඹ සිටි සිහිය කියලා එකක් තියෙනවනේ අපි හැමෝටම. එළඹ සිටි ඒ අදාළ තැනට එළඹ සිහිය ඇති කර ගන්න ඕනේ. නැත්තම් ඔයත්තන්ට මේ ඇසීමෙන් වැඩක් නෑ මේ කාලය. සුනාත ධාරේත චරාත ධම්මේ සිද්ධ වෙන්නේ නෑ. හොඳින් අහයි ඇසීම ධර්මානුකූලව හැසිරෙන්නට ඔයත්තන්ට හිත දෙන්නේ නෑ. මොකද ඇහැලා අහපු දෙයක්වත් නෑ. මොකද අර බෙරි ගහපුත් නෑ, ගිහපු පළුවකුත් නෑ කතාවක් තියෙන්නේ නේද? ඒ වගේ වෙනවා. දැන් අනේ පිළි සිටුතුමා තමන්ගේ එකම පුතා සිටුතුමා කල්පනා කරනවා අනේ මම පුළුවන් තරම් දන් දෙනවා, බණහන්න යනවා. මගේ පුතා කිසිම දෙයක් කරන්නේ නැහැ. රස්තියාදු ගහනවා, දාළුවොත් එක්ක නටන්න යනවා, නොඑක් දේවල්. සිටුතුමා ටිකක් කල්පනාවෙන් හිටියම කොයි වෙලේ හරි මේ මිනිහත් මම මේ මාර්ගෙට ගන්න ඕන. කාවහනු 1000ක් දෙන්නම් කියලා ගිහලා බුදුහාමුදුරන්ගෙන් ධර්ම දේශනා කරනලාට බණ පදයක් අහගෙන ඉන්න ඕනයි කියලා. ආවොත් දෙනවා. ඉතින් මෙන්න මේ වගේ ධර්ම දේශනා කරන වෙලාවකට ජේතවනාරාමයට පිටක් කළා. සල්ලි දින කෑදරකමට තාත්තා කහවණු 1000ක් දෙන්නම් කොහම ඒක හිතේ තියාගෙන බණ ඇහුවා. බණ අහුවේ නැහැ. මතක නැහැ. කිව්වෙත් මොනවද කියලා මම. දෙවෙනි දවසේ කිව්වා කහවණු 2000ක් දෙනවා. එපාර කරේ ඊ ගැන මෙයා කළා හොඳට කන් දීගෙන හිටියා. ඉතින් ඔහුට ධර්මයේ වැටහුණා. මම මේ කියන කාරණා තේරුණා. අනේ කය කොහොමද සංවර කරගන්නේ? මගේ මනස සංවර කරගන්න ජීවිතේ හදාගන්නේ කොහොමද කියලා වැටහුණා. හීන්සරේ සිටුමැදුරට ගිහිල්ලා හිටියා. තාත්තත් බලනවා සල්ලි ඉල්ලන්නෙත් නෑ, මොකක්වත් නෑ, සද්දයක්වත් නෑ. ඉතින් තොරතුරු හොයලා බැලුවම පුතාට ධර්මයේ පැහැදිලා. ධර්මයේ ගැන අවබෝධ වෙලා. ඉතින් ඒ වගේ සමහර වෙලාවට මේ පින්නතුණුත් දැන් වයසට ගියා කියලා හිතන්න එපා අපි දැන් ඔක්කොම පුළුවන් කියලා. දැන් අපි දන්නා නායක හාමුදුරු කෙනෙක් දැන් උන්වහන්සේලා අපවත් වෙලා. එක්තරා නායක හාමුදුරු කෙනෙක් මේ කතිකාචාර්ය නායක හාමුදුරු කෙනෙක් බොහොම අවුරුදු 80ක් පැනලා පොත්පත් කියවනවා. උන්වහන්සේ මේ පොත් අරගෙන කියවනකොට ගෝලයා අහනවා අනේ නායක හාමුදුරනේ දැන් වයසයි නේද ඔය පොත්පත් තියලා බොහොම සෑහලුවෙන් ඉන්න. උන්වහන්සේ දැන් තමයි මට පැණි බේරෙන්නේ. මටත් තේරෙන්නේ දැන් තමයි උන්වහන්සේ. මම මෙච්චර කාලයක් ඉගැන්නුවා. මෙච්චර කාලයක් මම කියලා දුන්නා. දැන් මමත් අවබෝධ කරගන්නවා. දැන් ඔයත්තන්ටත් කියන්න තියෙන්නේ ඕ ටික තමයි. වයසට ගියා කියලා ඔයත් හිතන්න එපා අනේ දැන් අපි ඔක්කොම දන්නවා අපිට තේරෙනවා වහලා තියෙනවා. දැන් මණිකක් වුණත් තිබුණාට වැඩක් නැහැ නේ. උපදමන් නැත්තම් සුද්ධ කරන්නේ නැත්තම් පීදන් නැත්තම් ධර්ම කාරණාවන් හොඳින් සිහි කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන. ඉතින් ඒ නිසා එකයි කිව්වේ මනසා සංවරෝ සාදු. එතන මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා. ප්‍රසන්න සිතින් මේ මනස ප්‍රසන්න සිතකින් යම් දෙයක් කියනවා නම් කරනවා නම් භාසතිවා තතෝණං සුඛ මන් වේති තමන්ගේ සැපේ පිනිස එනවා. මොකක් වගේද? ඡායාවන තමන්ගේ සෙවණැල්ල පසුපසෙන් එනවා වගේ. නරක දෙයක් එනවා මොන වගේද? අරා ගුණා පසුපස එන චක්ඛං වාහතෝ පදං ක්‍රියසක පස්සෙන් එනවා වගේ එනවා. දැන් ඕක හිතන්නේ සමහර අය. සමහර අය හිතනවා මරණයෙන් පස්සේ මොන උපතක්ද? ඒක බොරු කියලා සමහර අය දැන් ගන්නවා. කියලා පාපේ වැඩි.
පිනක් නැහැ, පවක් නැහැ, මෙලොවක් නැහැ, එලොවක් නැහැ කියලා දැන් ඉන්න අය කල්පනා කරන්නේ. ඒකනේ දැන් හරි වික්ෂිප්තයි, හරි ඉක්මනට ගහගන්න, රණ්ඩු වෙන්න, බැනගන්න හරීම මොකද ඥාන කියන එක දැන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන දෙවෙනි தත්වෙට වැටලා තියෙන්නේ ඊළඟ එන પરම්පරාව. ඉතින් ඔයත් වයසට ගියා කියලා මේ ධර්මයේ හක දාන්න එපා. තමන් සංවර වෙන්න. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ. මොකද එහෙම සංවර නුනොත් දැන් ඒ ගාථාවේ කියනවා සම්පූර්ණයෙන්ම දුකින් මිදෙනවා කියලා. මොකක් සංවර වුණොත්ද? අමුතු දෙයක් නෙවෙයි බලන්නකෝ ඉතින්. කය සංවර කර ගැනීමයි, මනස සංවර කර ගැනීමයි, වචනය සංවර බලන්න ඉතින් හරි සහැල්ලු දෙයක් නේ බුදුහාමුදුරු දේශනා කළා තියෙන්නේ. එයින් මුළු දෙලොවම දිනනවා කියනවා. අපිට ගොඩක් දේවල් හිතන්න ඕනද? දැන් චුල්ලපන්තක හාමුදුරුවෝ චුල්ලපන්තක රහතන් වහන්සේ ගොඩක් ධර්මයේ දන්නේ නැහැ. ගොඩක් දේවල් කටපාඩම් කරන්න ගියා. මොකෝ අයියා පන්සලෙන් යවනවනේ. පාඩම් හිටින්නේ නැහැ කියලා. චුල්ල මහා පන්තක හාමුදුරුවෝ අයියා කියනවා යන්න වැඩක් නැහැ. ඔයාට ඉගෙන ගන්න බෑ. ඔයාට මුකුත් මතක හිටින්නේ නැහැ. යන්න. ඉතින් අඬ ගේට්ටුව ගාව වෙනකොට බුදුහාමුදුරුව වඩිනවා. බුදුහාමුදුරුව අහනවා ඇයි කියලා පුතේ. කියනවා මෙහෙම මට යන්න. එහෙමද? බුදුහාමුදුරුව සනසනවා එහෙම පුළුවන් ද අයියට යවන්න කියලා. මම තමයි මේකේ මේ ප්‍රධානියා කියලා අර පුංචි වයසට සනසනවා. මං කිව්වොත් යන්න එහෙම යන්න එපා කියලා. අර රෙදි කෑල්ලක් දෙනවා රජෝහරණං. ඉතින් ඕක අතුලනකොට යාට තේරුම් ගියා මේ අපිරිසිදු රෙදි කඩක් හැබැයි පිරිසිදු රෙදි කඩක් අපිරිසිදු වෙනවා වගේ අපේ ශරීරයක් මේ විතත්ත්වයටපත් වෙනව නේද කියන එක යාට තේරුම් ගියා. මනසනේ ප්‍රධාන වන්නේ. එතකොට මතක තියාගන්න මනස ප්‍රධාන වුණොත් සෝවාන් වෙන්න, සකදාගාමි වෙන්න, අනාගාමි වෙන්න ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඕනේ. ගොඩාක් දේවල් මුළු ත්‍රිපිටකයේම දැන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට තනතුරු දුන්නේ ඇයි? එක් උන්වහන්සේ දැන් ප්‍රඥාවන්තයින් අතර මහරහතන් වහන්සේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉර්ධමතුන් අතර මහරහතන් වහන්සේ කවුද? මුගලන් මහරහතන් වහන්සේ. ඉතින් ඇයි එහෙම ආවේ? එහෙනම් ප්‍රඥාවන්තයින් ඔක්කොම රහත් වෙනා ඔක්කොම ප්‍රඥාවන්තයෝ වෙන්න එපා. නමුත් සියලු දෙනාම නිවන අවබෝධ කරගත්තා. නමුත් ධර්මයේ කියන එක හැම කෙනාම එහෙම හැමෝම සියලු දෙනාම ඒක හා සමාන දැනුමකින්ම සිටින්න ඕනේ. අවබෝධයයි අවශ්‍ය වෙන්නේ. අවබෝධය අවශ්‍ය වුණොත් හොඳටම ඇති. තමන් ජීවත් වෙන්න කාලය තුල තමන් අවබෝධයෙන් ජීවත් වෙනවා නම් දැන් මම ඔය කිව්ව කායික සංවරය මානසික සංවරය නැතිකම නිසා ඔයත් අහලා තියෙනවනේ ත්‍රිපිටකයේ තියෙනවා එක් පොතක් අහුවෙනවා පොත් 15ක් තිබෙනවනේ කුද්දක නිකාය කියන පොතට කුද්දක නිකාය කියලා ත්‍රිපිටකයේ පොතක් තියෙනවා. ඕක 15කට බෙදෙනවා. දැන් ඔය ජාතක පාළිය, ධම්මපදය, ඉතිවුත්තක පාළිය ඔයගේ පොත් තියෙනවනේ. පේතවත්තු වර්ණාව. දැන් මේ පේතවත්තු වර්ණාවේ 43 වෙනි කතා පුවත ඔයත්තන්ට ගෙනහැර දක්වනවා මෙන්න මේ කායික සංවරය මානසික සංවරය මේ කියන මේ තුන්දොරෙන් ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා මහා ප්‍රබලයින් දෙන්නේ තමන්ගේ ජීවිත සංසාරේම විනාශ කරගත්ත ති කතා පුවතක්. ඕකට කියනවා පින්නතුනි ගූත කාතක പ്രേතවත්තුව. මොකද්ද නම? ගූත කාතක പ്രേතවත්තුව. මේ പ്രേතවත්තුවේ පින්වත්නි එක දවසක් අපේ මහරහතන් වහන්සේ නමක් වන ජේතවනාරාම විහාරස්ථානයේ නැත්නම් අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු ජේතවනාරාමේ යන වැඩින සවැත් නුවරට
නුදුරින් එක උපාසක මහත්තයෙක් දායක මහත්තයෙක් කියමු. හොඳට සල්ලි තියෙන දායක මහත්තයෙක්. ජේතවනාරාමේ වැඩ හිටපු ස්වාමින් වහන්සේ නමකට හිතවත් වෙනවා. ස්වාමින් වහන්සේ නමක් එක්ක හිතවත් වෙනවා. හිතවත් වෙලා බොහොම ගෞරවයෙන් සලකලා ඒ තියෙන හිතවත් භාවය නිසා පන්සලක් හදලා දෙනවා. දායක මහත්තයා සම්පූර්ණ වියදම් කරනවා. සම්පූර්ණයෙන්ම වියදම් කරලා මේ කතාව තියෙන කීවෙනද පේතවත්තු වර්ණාවේ 43 වෙනි කතාව. ඒ කතාවේදී කියනවා මේ දැන් මේ දායක මහත්තයා හදපු විහාරස්ථානයේට මුල් කාලේ එක් ප්‍රදේශ වලින් භික්ෂුන් වහන්සේලා එනවා. ඇවිල්ලා උන්වහන්සේලා දවස් දෙක තුන වැඩ ඉඳලා ඒ ප්‍රදේශයේ ඉන්න දායක පින්නතුන් දානෙ ගෙනල්ලා උන්වහන්සේලාට පූජා කරලා උන්වහන්සේලාට ගරු බුහුමන් දක්වලා උන්වහන්සේලා වඩිනවා. නමුත් අර පන්සල බාරව ඉන්න අර දායක මහත්තයාගේ යාළුව හාමුදුරුවන්ට කලක් යනකොට නුරුස්සනවා. ඒ කියන්නේ මේ සැලකුම් සම්මාන ඔක්කොම පිටස්තරායට ලැබෙනවා මට ලැබෙන්නේ නැහැ කියලා ඇති වෙනව මනසට බලන කයේ වෙනසක් ඇති වෙනවා. තමන්ගේ කය සමහර වෙලාවට කවුරු හරි හාමුදුරු කෙනෙක් කෙනකොට පුප්පනවා ගොරවනවා රවනවා. ඒ කියන්නේ තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරනවා. සමහර වෙලාවට අර දායක මහත්තයා පන්සලට එනකොට දායක මහත්තයාට කියනවා මෙන්න අර හාමුදුරු හරි අසංවරයි. මේ ඇවිල්ලා හිටියට වැඩක් නෑ ඔය ඇයට එන්න දෙන්න එපා. ඔබතුමත් බනින්න කියලා කියන. ඉතින් මේ දායක මහත්තයත් අර හාමුදුරන්ගේ කීම් අහලා අර ගුණවත් හාමුදුරුන්ට සහ මහා සංඝරත්නයට බැන වදිනවා. ඔහොම දෙන්නත් එක්ක කාලයක් ඉන්නකොට මොකද වෙන්නේ? දැන් බලන්න එතන සිද්ධ වුණේ මොකද්ද? දැන් මම මුලින්ම කිව්වේ මොකක් අසංවර වුණාද? කය අසංවර කරගත්තා, මනස අසංවර කරගත්තා, වචනය අසංවර. සමහරලාට අර එන හාමුදුරුන්ට බයිනවා. ඉරිසියා කරනවා, ක්‍රෝධ කරනවා. මේ නිසා එක දවසක් සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරනවා ඔන්න ওই විහාරස්ථානයේ. වැඩම කරනකොට උන්වහන්සේට අමුත්තක් දැනෙනවා. අමුත්තක් දැනෙනකොට අසූචි වලකින් ඒ විහාරස්ථානයේ අසූචි වලකින් නැගී හිටින එක පුජ්‍යලේ. පුජ්‍යලේ වර මේ අපි වගේ ලස්සන නෙමෙයි. මහා විරූපී ගඳ ගහන ඒ වගේම දකින්න බය කෙනෙක්. දැන් සමහර අය හිතන්න පුළුවන් එහෙම දේවල් තිබුණාද කියලා, තියෙනවද කියලා. අපි කතාව ඉස්සලා දැනගමු. ඒ වෙලාවේදී ඊටාම බගෑපත් ලෙස එළියට එනකොට මුගලන් මහරහතන් වහන්සේ අහනවා නුඹ කවුද? එතකොට කියනවා ස්වාමීනි මම මේ මිනිස් ලෝකෙන් පව්කම් කරලා මේ ලෝකේ එහෙම පව්කම් කරලා දුකටපත් වෙච්ච ප්‍රේතෙක් මම. කයින් වදනින් සිතින් මං දුස්චරිතකම් කරා. මොකද්ද කරලා තියෙන්නේ? කයින් වචනෙන් සිතින් දුස්චරිතේ සිද්ධ කළා. මේ දුස්චරිතේ සිද්ධ කරලා ඒ අකුසල කර්මයේ බලයෙන් මම මේ தත්ත්වයටපත් වුණා. මොකෙද්ද වෙලා තියෙන්නේ? ප්‍රේතෙක් බවට පත් වුණා. පාරතින් කතාව කියනවා සරියුත් මුගලන් මහරහතන් වහන්සේට මේ කවුද කියන්නේ? අර දායක මහත්තයා. දායක මහත්තයා මොකක් හදපුද? පන්සලක් හදපු දායක මහත්තයා. ස්වාමීනි කුළුපග භාවයෙන් කියන්නේ හිතවත් කමින් නේද? ළඟින්ම ඇසුරු කරමින් මාගේ ගෙය මං හදලා දුන්න මගේ ගේ. යා හදපු ගේ තෘෂ්ණාවෙන් බැඳුණු ආවාසික භික්ෂුව.
මේ ආවාසික කියන්නේ ඒ ආවාස බාරව හිටිය භික්ෂුව. අනිත් භික්ෂුන් වහන්සේට ගාට iriෂ්‍යා වෛර ක්‍රෝධ සිද්ධ කරා. මසුරුකම් කළා. මමත් ඒ භික්ෂුවගේ වචනය ඇසුවා ස්වාමීනි. කවුද මේ කියන්නේ? අර പ്രേත දායකයා. එහෙනම් මේ දායකයාත් මැරිලා ගිහිල්ලා ඉපදිලා තියෙන්නේ කොහෙද? පන්සලේ වැසිකිළි වලේ. ඒ ඇසු මුගලන් මහරහතන් වහන්සේ තවත් පෙරේතෙක් ඒක යට ඉන්නවා. එයා උඩට ඇවිල්ලා අහනවා නුඹ කවුද? ස්වාමීනි මම මිතුරු ස්වභාවයෙන් සතුරෙක් ලෙස කටයුතු කළා. දැන් ඇත්ත කියනවා පෙරේතයා. මම මිතුරු ස්වභාවයෙන් සතුරෙක් ලෙස කුළුපගව ඉඳලා මමත් මේ தත්ත්වයටපත් වෙච්ච එක. දැන් ඉස්සෙල්ලා හඳුන්වලා දෙනවා කවුද කියලා. පත් වෙච්ච මෙහි හිටපු ආවාසික භික්ෂුව තමයි මම. ස්වාමීනි මම මේ දායක මහත්තයාටත් කේලම් කියලා මේ தත්ත්වයටපත් වුණා. ඒපත් වෙලා අපි දෙන්නම දැන් කායික වාචසික මානසික දුෂ්චරිතය සිද්ධ කරලා අපි දෙන්නම මේ වැසිකිලි වලේ ඉන්නේ. මේ විහාරස්ථානයේ පැමිණෙන මිනිසුන් දමන වරචස් මේ දායක මහත්තයා අනුභව කරනවා. ඔහු අනුභව කරන වරචස් මං අනුභව කරමින් මේ දුක්ඛිත ප්‍රේතාත්මයක කටයුතු කරනවා. දැන් බලන්න පන්සලකුත් හදලා අර දායක මහත්තයා. දැන් ඔයත් කල්පනා කරන දැන් සමහර සමාජයේ පන්සල් ඇසුරු කරනකොට හරි ප්‍රේසම් වෙන්න ඕන. දැන් සමහර අය සමහර පන්සල් වලට ඉන්න හාමුදුරුවන්ට බැන වදිනව නේද? ඕක අයලවල දාන්න ඕන. එහෙම කියනවනේ ඈ. ඔකට පන්සලේ ඉන්න දෙන්න හොඳ නැහැ. ඈ කියලා කියනව නේද? ඒ වචනේ මෑටි අපාගතයි. ප්‍රේතීක් වෙන්න ඒ වචනේ මෑටි. පන්සලක වැඩක් කරන්නේ නැහැ. අපට අදාළ නැහෙනි ස්වාමින් වහන්සේලාගේ දේවල්. එහෙම මිනිස්සු ඉන්නවද? කටගත්තොත් බයින්නේ එක නේද? සමහර පන්සල් වලට සමහර මිනිස්සු බැන වදිනවා. ඈ ඔය යකායල වන්න ඕන. ඔයක වැඩක් නැහැ. කියලානේ බයින්නේ. හැබැයි ධර්මයක් දන්නේ නැතුව. දැන් ධර්මයේ දන්නෝ නම් කවදාවත් දුසිල්වත් භික්ෂුවකට වුණත් බැන වදිනවද? දැන් මේ ධර්මයේ දන්නවනම් ඈ මේ ධර්මයේ දන්නවනම් භික්ෂුවකට විතරක් නෙවෙයි මිනිස්සෙකුටවත් බයින්නේ නැහැ. ඈ දැන් සමහර වෙලාවට සමහර අය කොච්චර දේවල් ප්‍රාර්ථනා කරමින් බණිනවද? ඔබගෙන් පලි ගන්න බැරි නම් මම ඔබගේ දරුවෙක් වෙලා හරි උපදිනවා. බඩේට වෙලා හරියන. එහෙම ඇවිල්ලා නෙවෙන්නම් ඔය ඝාතන කරන්නේ. අම්මා තාත්තා මරලා දාන්නේ. අන්න කර්ම විපාක පින්නතොනි. එනිසා හොඳින් ප්‍රේසම් වෙන්න මේ බුද්ධ ශාසනයත් එක්ක කටයුතු කරනකොට පින්දහම් කරනා වගේම අත්හැරීම සිද්ධ කළා වගේම අත්හැරිය විදියටම ඉන්න ඕන. නැවත අල්ලගන්න ඉන්න එපා. අල්ලගත්තොත් භික්ෂුවක් කියලා නෑ, දායකයා කියලාත් නෑ, ගොඩක් පින්කම් කරයි කියලා වැඩකුත් නැත. දැන් තේරුම් ගියා නේද? ඒ නිසා ධර්මානුකූලව කායික සංවරය, වාචික සංවරය, මානසික සංවරය ඊටමත් ඉහළින් පවත්වාගෙන යන්නට ඔයත්තන්ට ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දීවානා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දං සදා.
ධර්ම ශ්‍රවණානි සංසයෙන් මේ පින්වත් හැමදෙනාටම මෙලොව ජීවත් වන තාකල් පාපී දුෂ්ට මිත්‍ර සේවන නොලැබේවා යහපත් කල්යාණ මිත්‍ර සම්පත්තිය දියුණු වෙත්වා සංසාර ගමන සුවපත් වේවා සසර දුකින් නිදහස් ලබන නිවන් සම්පත් පිණිස මේ පින් පවතිවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ ස්කම්බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු සියලු දෙනාටම තෙරුවන් සරණයි.